අද ගෙදර ඉව්වේ නැහැ. එළියෙන් කන්න ඕනේ කියලා අපි ආව එළියට. එතකොට තමයි මතක් වුණේ නියම රෙස්ටෝරන්ට් එකක් තියෙනවා බොලුගා හන්දියේ නියබලාව. ඉතින් අපි තුන් දෙනාම ගියා ඔන්න නියබලාවට කන්න කියලා. මේක ඇත්තටම යාළුවනේ හරිම ලස්සන ලොකේෂන් එකක තියෙන්නේ. මේ අර ගැමි විදියට තමයි ඔක්කොම හදලා තියෙන්නේ එන්වයරන්මන්ට් එක ඔක්කොම. ඇතුළට ගිහිල්ලා අපිට කෑම ටික ඒගොල්ලෝ බෙදලා දෙනවා. ඊට පස්සේ කන්න තමයි තියෙන්නේ. දැන් ඔන්න ගියා බෙදා ගන්න. මේකේ තියෙනවා රයිස් වර්ග තුනක් තියෙනවා. yellow rice එක තියෙනවා, white rice ඊට පස්සේ red rice එක තියෙනවා. ඒ වගේම ව්‍යංජන ගොඩාක් තියෙනවා. බලපති වර්ග හතරක් දෙනවා ඒගොල්ලෝ සිලෙක්ට් කරගන්න. ඉතින් හැබැයි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මෙතනට යනවා නම් 12 වෙද්දිවත් යන්න ඕනේ. මොකද ඒ තරම් මාර බිසි මේ රෙස්ටෝරන්ට් එක. කෑම ටක් ගාලා ඉවර වෙනවා. ඒක නිසා 12ට කලින් යන්න. හැබැයි අපි අද්දි පොඩ්ඩක් පරක්කු වුණා. ඒත් වෙලාවේ හොඳකම කියන්නේ කෑම තිබ්බා. මෙයා නම් ඉතින් බෙදා ගන්නවා හෝ ගාලා පේනවනේ. මොනවාද? මාළු, ඇඹුල් තියල්. මේකේ බිරියානි එකක් තියෙනවා. බිරියානි එක නම් සුපිරි. ඒ වගේම රයිස් ඇන් කරිත් සුපිරි. අනික පොඩ්ඩක් මතක් කළාම කියන්න වැඩිය බෙදන්න එපා කියලා. මොකද මේගොල්ලෝ බෙදනවා ගොඩක්. කා ගන්න බැරි තරමට. මාත් ඉතින් අමාරුවෙන් ඔක්කොම හැලි වලන් ටික පෙරලගෙන වගේ බලලා ව්‍යංජන ටික තෝරගත්තා. හරි ගොඩක් තියෙනවා. අපේ ශාන නම් කැමති බිරියානි එක කන්න තමයි. ඒ වුණාට පව් මේ පාර නම් එයාට බිරියානි කන්න හම්බුනේ නැහැ. මොකද අම්මයි එයයි දෙන්නම මේ එක කෑම එකක් අරගෙන රයිස් ඇන් කරි කනවා කියලා තමයි කිව්වේ. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේගොල්ලන්ගේ සර්විස් එක නම් නියමයි. අපේ ශාන නම් කැමති ඉතින් බිරියානි වලට තමයි. ඔන්න පේනවනේ ආසාව. හැබැයි යාට අද බිරියානි නම් නැහැ. ඔන්න මෙයා නම් හොඳට බෙදාගෙන ඉන්නවා. ලෑස්ති වෙලා කන්න. බලමු මොනවද තියෙන්නේ කියලා. මොරුංග දාගෙන නෝකෝල් තියෙනවා, ඇඹුල් තියල්, බිත්තරේකුත් දාගෙන පැත්තකින් වට්ටක්කා, වැටකොළුයි ඔක්කොම මෙයා කාපු නැති දේවල් try කරන්න තමයි මෙයා මාර ආස. ඔක්කොමත් හරි. අපේ ශානට තමයි විසිල්ලන්නේ නැත්තේ කනකම්. මම නම් කන්න ගත්තා. අපේ ශානට නම් ඉතින් වීඩියෝ කිව්වොත් ඉතින් දන්නවනේ. හොඳම වැඩේ කියන්නේ අන්තිමට කාලි ඉවරලා දෙන්නම අඩන්න ගත්තා. මොකද ඒ තරම් සැරයි කෑම ටික මේගොල්ලන්ට. ලංකාවේ කෑමනේ ඉතින් පේනවනේ. දෙන්නම තලු මර කනවා. In French we say delicioso for tasty. සැර කෑවට පස්සේ භාෂාවත් වෙනස් වෙලාද කොයිද මෙයාගේ. යාළුවනේ අනිවාර්යයෙන්ම try කරලා බලන්න. කෑම ඇත්තටම රහයි. අනික මේ ගානත් සාධාරණයි. මතක් කරන්න ඕනේ මේගොල්ලන්ගේ Uber සර්විස් එකක් තියෙනවා. ඩෙලිවරි කරනවා මේගොල්ලෝ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.